හලෝ මගේ රත්තරන් යාළුවනේ අද යන්න ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙන තෙල් ප්‍රශ්නේ විසඳගෙන එන්න. ඇත්තටම බයික් එකේ තෙල් බින්දුවක්වත් නැහැ. ඉතින් මම මඩවල සෙට් එක පැත්තට ලං කරලා බැලුවා. මඩවල සෙට් එකට යනකොට අම්මට සිරි පට්ට පොලිමක්. හැබැයි කොහොම හරි මේකේ ලොකු පොලිමක් හිටියේ නෑ. මම කොහොම හරි තෙල් ටික ගහගන්නම් කියලා බලලා කිට්ටු කරලා බැලුවා. ඒක හැබැයි බයික් වලට වෙනම පොලිමක් තිබ්බා. ලං වෙලා බැලුවා පොඩ්ඩක් පුළුවන් වෙයිද කියලා. වැඩේ හරියන්නේ නැති පාටයි ගයිස්. මොකද බූලිත් අරගෙන හෙන සෙට් එකක් පොලිමේ වීල් අනම් මනම් ඇවිල්ලා පම්ප් දෙකයිද කොහෙද තියෙන්නේ ගහන්න. ඊට පස්සේ වැඩේ කේස් යන හින්දා මං එහෙම හරවගෙන එතනින් ටිකක් ඉස්සරහට ආවා කඩුකස්තර පැත්තට. තදියම නැතුව මෙතනින් ගහගෙන ගියා නම් හොඳයි කියලා පස්සේ තමයි හිතුනේ ගයිස්. මම ඉතින් වැඩ වගේ මේ පැත්තට ගියාට තෙල් නැහැ. ඉතින් මං පොල්ගොල්ල පැත්තේ පොඩි වැඩක් තිබ්බා. ඒක කරගෙන යනකොට මට පුඩිය පාත් වුණා. දැන් ඉතින් හණ කැමම් පොල්ලි කරනවා කියලා තල්ලු කරන්න තමයි තියෙන්නේ. මෙතන නිත්‍යවැල පාරට යන ගමන් පල්ලම හින්දා අවුලක් නැහැ. ඊට මම තල්ලු කරලා බයික් එකට නැගලා සෙට් එකක් හොයාගෙන පියාසර කරා. තෙල් බින්දුවක්වත් නැහැ. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත. දෙන්න නැත්නම් ස්ටාර්ට් වෙන්නේ නැන්නේ. ඉතින් මම ওই විදිහට නියුට්‍රල් පාරක් ඇදලා හිමීට කකුල් දෙකෙන් තල්ලුවක් කරගෙන ওই පැත්තට ගියා. ඔතන ඉස්සරහා සෙට් දෙකක් තියෙනවනේ. අවුලක් නැහැ කියලා ලොකු බලාපොරොත්තුවකින් මං සෙට් එක ළඟට ළඟා වෙනකොට බලන්න මෙන්න තාත්තේ. ආතුවර දෙව දෙනකොට එන්නේ අද මම. ඒකනේ. ඉතින් ගයිස් කඩුකස්තර ආවද එක සෙට් එකක්වත් තෙල් තිබ්බේ නැහැ. මට ශනික මීටර උනා යාළුවා මඩවල හිටියා. මං උට කෝලක් ගෙවුවා. මිනිහා ජෙට් එක වගේ මගේ ළඟට ඇවිල්ලා තෙල් ටිකක් දුන්නා. රත්තරන් යාළුවෝ වුන් තමයි යාළුවෝ කියන්නේ කොල්ලෝ. යාළුවාගේ පිටින් ගයිස් ගෙදර යන්නේ. ඇලෝවෙරා ටිකක් දාපු හින්දා ගෑස් ටික හැදෙන එකකුත් නැහැ. ඉතින් බයිසිකලෙට නම්. මේ විදිහට මම මෙතනින් සුත වෙන්නයි යන්නේ. මාරේට යන්නද? මෙතන IOC සෙට් එකේ තෙල් නැත. හැබැයි පොලිම නම් එමටයි. ඊට පස්සේ යටිවාවල සෙට් එකේ තෙල් තියෙනවා කියලා ආරංචියක් ආවා. මං එහෙම ඉතින් ගෙදර යන ගමන් ඔතනින් අඩියක් දාලා යන්නම් කියලා බලලා සෙට් එක ළඟට ගියා. සෙට් එක ළඟට නම් ආවා බං. මේකේ තෙල් ගානවා කියන එක නම් ඉතන තරම් ලේසි වැඩක් වෙන්නේ නැහැ. බලහන්කෝ පොලිම. පිස්සු ඇදෙන පොලිමක් මෙතන තියෙන්නේ. මේ පොලිමේ ඉඳලා තෙල් ගහගෙන යනවා කියන්නේ කී වෙයිද? අඩුම පැය 3ක්වත් එයි මං හිතන්නේ. සෑහෙන සෙනගක් ඉන්නවා. හිතා ගන්න බෑ. තෙල් ඕනේ නැහැ කියලා අරු දුන්න තෙල් ටික අරගෙන මං ඉතින් ගෙදර යන්න එනවා. ගෙදර යනවා ගෝඩ මම මඩවල පැත්තට ඔළුව දාලා බැලුවා ආයෙ පාරක් පුළුවන් වේද කියලා. අප්පෝ ආයෙ නම් හිතන්නවත් බැරි විදිය පොලිමක් ආයෙ ඇවිල්ලා පොලිසියත් ඇවිල්ලා හිටියා. ඉතින් ගයිස් මෙතන චාටර් වෙනවට රෙඩි හොඳයි ගෙදර යන්නේ කියලා මම එහෙම ගෙදර යනවා. ඕක තමයි නුවර තාත්තේ.